Oh my god. බාට දෙකක්වත් ගන්න බෑ. 120 ගානට ලිප්ස්ටික් එක සුවඳයි. මේ මෝඩර් එක ආවලමයි අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. විශේෂම දේ මේකේ මොනවද තියෙන්නේ කියලා මම දන්නා. මොකද අනිත් කට්ටිය කියනවානේ මට මතක නෑ මොනවද තියෙන්නේ මොනවද ඕඩර් කරේ. ඒක එහෙම කියනවානේ. අයිටම් මටත් දැම්මා. ටී-ෂර්ට් එකක්, ස්ලිපර් එකක්, ඔහොමම කොහමද අයිටම් මටත් තියෙනවා ලිප්ස්ටික් එකක් කියලා කිව්වනේ. තියෙන අයිටම් මටත් තියෙනවා. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මේක මගේ පළවෙනි ඕඩර් එක. මේ ඕඩර් එක ලැබෙන්නත් කලින් මම මේ ටින් ගන්නවා. ඉතින් මේ ඕඩර් එක ලැබෙන්නත් කලින් මම තව ඕඩර් එකක් දාලා තියෙනවා. දෙවෙනිදාත් 10 වෙනිදාත් අතර එනවා කියලා තමයි මට මේ ඉන්ෆර්මේෂන් එක ඇවිල්ලා තියෙන්නේ. මට හරි සතුටුයි. මොකද මම TikTok එකේ වීඩියෝ මේ දවස්වල මගේ TikTok එකේ වැඩිපුරම වෝල් එකේ උඩට පල්ලෙහාට යනකොට යන්නේ තෙමු අන්ටකින් හැම ඒ තෙමු එක තෙමුද කියන නම් දන්නේ නැහැ. ඒක ගැන තමයි යන්නේ. මුලින්ම මට මේක උනේ රුපියල් මන් දාන්නම් මෙතන කීයද උනේ කියලා මට හිතෙන්නේ 600 ගානක්ද කොහෙද. next මන් දැම්මේ මේක size 5 තමයි දාලා තියෙන්නේ. මට size එක ලොකුයි වගේ අපි බලමු දාලා. නෑ අවුලක් නෑ ඒක අර පෙනුම විතරයි චුට්ටක් තියෙන්නේ. size එක ලොකු නෑ. හොඳයි. දැන් මේක එක ගැන කියන්න ගියොත් එහෙම ඒත් ප්‍රශ්නයක් නෑ අනේ මේක රුපියල් 500 ගාණක්. රුපියල් 500 ගාණට මේ දවස්වල ටවුන් එකෙන් බාට දෙකක්වත් ගන්න බෑ. ඊළඟ ඊට පස්සේ මෙන්න මේක දිලා මේ සිල්ප් එක මන් දාගත්තා. ඊට පස්සේ මෙන්න මේ කොටන් බටන් සෙට් එක. කොටන් බටන් 100යි. රුපියල් 120 ගාණක් හරි 200 ගාණක් හරි උනේ. මේකත් ඕඩර් කරා. මොකද අපේ මල්ලිට මම තව කොටන් බටන් ටිකක් දාන්න ඕනේ. ඕඩර් එක අපේ මල්ලිට එයා අසනීපයි. ඉතින් එයාගේ මෙතන මේ ට්‍රැකිස්ට් මේක ළඟ පොඩ්ඩක් වොෂ් කරන්න ඕනේ. පොඩ්ඩක් ඉතින් ක්ලීන් කරන්න ඕනේ. අපි ක්ලීන් කරන්නේ කොටන් බටන් වලින්. ඉතින් මේ මට කොටන් බටන් එක මාර වඩා මට වඩා මාළියට තමයි වටින්නේ. මේ අපේ ගෙදර කොටන් බටන් කප් එකක් ගෙනාවහම සති දෙකක්වත් යූස් කරන්න බෑ. මොකද නිතරම අපි ඒක ක්ලීන් කරන්න ඕනේ. ඒ නිසා කොටන් බටන් එක මාරම වටිනවා මේ හැම දෙයකටම වඩා. තව එක දෙයක් තියෙනවා මල්ලිට ඕඩර් කරපු මල්ලි වෙනුවෙන් ඕඩර් කරපු. අපි බලමු ඒකත් හොඳයි. මේක අන්තිමට බලමු. මේක ලොකු එකක්. ඒ අන්තිමට ඊට පස්සේ oh my god ඔනේ ෂොක් අනේ මේ බොරු සෝබර නෙවෙයි මේ ආය ඇත්තටම මගේ අය කියන්නේ බොක්කේ මේන වචන තමයි මේ කියන්නේ. වව් මේ බලන්න ළමයි ඔයාලට කියන්න මේක රුපියල් 120 ගාණක් උනේ. අපරාධ මට තව එකක් දාන්න තිබ්බා. තේනාද? ඔම්බෝ එක ගැන කියලා වැඩක් නැහැ. වෙජිටබල් කලර් එක. මේකත් අවුලක් නැහැ. ලස්සනයි. තේනවා. ලස්සනයි. මේ බලන්න එක පෙන්නම බලන්න. හරි මේකත් 10 වඩා දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ සෙට් එක මම ඕඩර් කරා. අර මූණ සේව් කරන්න. එතන තියෙනවා කෑලි 2 4 6ක් තියෙනවා. මේ 6ට උනේ 300 ගාණක්. ඔව් මේ ඔක්කොම ලොකු ගාණක් නෑ. මම හැම එකම ගාණ මෙතනින් මම දානවා. මෙන්න ඉතින් මම මේක ගෙන්න ගත්තා. මේකත් හොඳයි අවුලක් නෑ. අනේ මම කියන්නේ දෙයනේ මේ ගණන් වලට ටවුන් එකේ මොනවද ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මම නම් මේ දැන් මේක කියලා මේක මේ අවුලක් වුණත් ඒ ගානට උඩ 120 ගානකට කොහෙද ටවුන් එකේ හරි කොහෙද ෂොප් වල හරි 120 ගානට ලිප්ස්ටික් එකක් ගන්න තියෙන්නේ. ඒ නිසා next මම ඊළඟට ආසම එක මේක perfume එකක්.
කැරපොතු ගඳක් වගේ තියෙනවා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. Oh my god. අයියෝ. මේක සුවඳයි. ළමයි මෙන්න මේක මර සුවඳයි එක. perfume එකක් මේ නන්නා. ඒක මාරම සුවඳයි. බලන්න කවුරු හරි මේක ගෙන්න ගත්ත කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න. සුවඳයි නේද? මට නම් මේක සුවඳයි. මේක මේ ගාන තියෙන්නේ මෙන්න මේ මෙතන. සුවඳයි. මෙන්න මෙතන. මෙන්න මෙතන. සුවඳයි. මෙතන තමයි ගාන තියෙන්නේ. ඒකට 10න් 100ක් දෙනවා. ඒක සුවඳයි. සුවඳයි. ඒක තියෙනවා. ඊට පස්සේ මම ගෙන්න ගත්තා. මෙන්න මේ කොළවැල නම් මේ පැටලිලා තියෙන්නේ. මේක රුපියල් 100 ගාණක් වගේ වුණා. අවුලක් නෑ. අනේ අවුලක් නෑ මේ කිසිම දෙයක් අවුලක් නෑ මට නම්. හොඳයි. මම AliExpress එකෙන් බඩු ගෙන්නගෙන තියෙනවා. AliExpress එකෙන් ටික කාලයක් යනවා බඩු වෙන්න. හැබැයි මේක තමයි සතියෙන් ආවා. ඒ වුණාට දැන් AliExpress එකේ මට දැන් අර තියෙන අවුල කාලයක් බලන් ඉන්න ඕනේ මට. ඒක තමයි ඒකේ තියෙන අවුල. නැත්තම් ඒකේ බඩු තියලා කියන තමයි. මම ලොකුවට නම් මට එහෙම ඩැමේජ් වෙලා එහෙමනම් AliExpress එකෙත් මේ වෙනකන් කිසිම දෙයක් මට ඇවිල්ලා නැහැ. මේ වගේම තමයි අර AliExpress එකේ මේ ගොඩක් කාලයක් යනවා දෙයක් එන්න ගියාම. ඒක තමයි තියෙන ලොකුම අවුල. මේක නම් දවස් 5ක් හරි 7ක් හරි ගියේ ආවා. ඉතින් ওই ටික තමයි තව එකක් තියෙනවා. මෙන්න මේක ළමයි මේක මෙතන දිගෑරියොත් එහෙම එන ප්‍රශ්නයක් වෙනවා. මම මෙන්න මෙතනින් දාන්නම් මේ මොකද්ද කියලා. මම චුට්ටක් මෙතනින් බලලා නිකන් උඩින් පල්ලෙන් නිකන් බලලා කියන්නම් හොඳයිද නැද්ද විස්තර ටික. මොකද මෙන්න මේ විදිහක අපේ මදුරුවෝ එහෙම යනවට මේ මල්ලිගේ කාමරේ දොරකොඩට ගහන්න තමයි මම ගෙනයි. මොකද අපි ආව මදුරුව එකක් කන්න නොදී තමයි පරිස්සම් කරන්නේ. මදුරුව එකක් මිස් එකක් යාගේ වහන්න දෙන්නේ නැහැ. ඉතින් මේ දොර දාලා තිබ්බට දොර අපි අර නිතරම දොර ඇරගෙන යනවනේ. එතකොට පොඩක් සතෙක්ට උනත් ඒ කියන්නේ මදුරුවට මැස්සෙක්ට උනත් එතකොට යන්න පුළුවන්. ඒ නිසා තමයි මේක ගෙන්න ගත්තේ. හැබැයි චුටි අවුලකට තියෙන්නේ මම හිතුවේ මේක නිකන් අර මේ තම්බුස් ඒක අර නයිලෝන් වගේ මම අර මාළු අල්ලන වී කොක්කට දාන අර අනේ නයිලෝන් නේද? අනේ ඒකෙන් කියලා මම හිතුවේ. හැබැයි ළමයි මේක තියෙන්නේ නිකන් නෙට් රෙද්දටත් වඩා බාලයි. මේකේ මට හිතෙනවා මට හිතන විදිහ මේක වැඩි කාලයක් පාවිච්චි කරන්න බෑ. මොකද අපි දවසට 30 පාරට වඩා වගේ යනවා මල්ලින්න කාමරේට. ඉතින් එහෙම යන ගාන අපි මේක ඈඩ් කරලා මෙහෙම යන්න ගියොත් එහෙම මේක මම හිතන්නේ මාසයක්වත් අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා. මැග්නට් එකක් තියෙනවා. මේ තියෙන මැග්නට් එක මෙතන මැග්නට් එකක් තියෙනවා. මම හිතන්නේ මේක පාවිච්චි මේකට මට ලකුණු දෙන්න බෑ. මේක 10න් 5ක් වගේ දෙන්න පුළුවන්. මොකද මම හිතපු විදිහ නෙමෙයි මේක. ඉතින් ඔන්න ඔය ටික තමයි මගේ ඕඩර් එක. ෆාස්ට් ඩිලිවරි ඒ වගේම ගෙන්නපු අයිටම්ස් වල ඔක්කොම හොඳයි ක්වොලිටි. ප්‍රශ්නයක් නැහැ. තෙමු එකෙන් ඕඩර් එකක් දාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දාන්න බය වෙන දෙයක් නැහැ. අනික මට විශේෂම දේ මම කියන්නේ 120 ගානට ලිප්ස්ටික් එකක් කොහෙද මේ ගන්න තියෙන්නේ මම අන්න ඒක අහන්නේ. ඉතින් හොඳයි නම් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් මම කියන්නේ හැමෝටම බයරට ඕඩර් එකක් දාන්න. අර පොඩ්ඩක් try කරලා බලන්න ඉතින් ආසයි තේරෙනකොට. මම තව ඕඩර් එකක් දාලා තියෙනවා. මම මේ වීඩියෝ එකත් ඒ ඕඩර් එක ලැබුණාම මම ඒකිනුත් වීඩියෝ එකක් කරන්නම්. එහෙනම් ගිහිල්ලා එන්නම්. තෙමු එකෙන් පරිස්සම් වෙන්න. මොකද ඇබ්බැහි වෙන සුළුයි.